සර් අනිවාර්යයෙන්ම ඒ කොටසට අදාළ A level papers ටික ඒ කොටස ඉවර වුණ ගමන් කරන හින්දා A level paper එකටත් අපිට ලියා ගන්න පුළුවන්ද කියන එක තාවුරු කරගන්න පුළුවන් වුණා. මම සර්ගේ 2025 බැච් එකේ සනුබා බේසිංහ මම සර්ගේ ක්ලාස් එකට ජොයින් වුණේ මැද කාලෙදි වගේ. සර්ගේ තියරි ක්ලාස් එක ගැන කිව්වොත් සර් ඕනම ළමයෙක්ට තේරුම් ගන්න ලේසි වෙන වේගකින් තමයි කරගෙන යන්නේ. ගොඩක් වේගෙන් උත් නෙවෙයි, ගොඩක් ස්ලෝ එකකින් උත් නෙවෙයි. ගානට සිලබස් ඉවර කරගන්න පුළුවන් වේගකින් කරගෙන යනවා. සර්ගේ තියරි ක්ලාස් එකේ කොටසින් කොටස අපිට විෂය කරුණු ටික තේරුණාද කියලා තාවුරු කරගන්න පුළුවන් වෙන්න ප්‍රොබ්ලම් සෙට්ස් ටිකක් තියෙනවා. ඒ ටිකෙන් අපිට හරියටම තේරුම් ගන්න පුළුවන් අපිට මේ ගණන් ටික හදා ගන්න පුළුවන්ද කියලා. සර්ගේ හොඳම පේපර් ක්ලාස් එක තමයි. සර්ගේ පේපර් ක්ලාස් එක ගැන කිව්වොත් papers model papers 60ක් විතර කරලා ඊට පස්සේ final target papers ඒ කියන්නේ FTP papers වගේ කුත් සර් කරා. ඒ papers අපිට අඩු කාලෙකින් තමයි දුන්නේ. ඒ කියන්නේ A level විභාගේ පැය 3ක් දුන්නට සර් දුන්නේ පැය 2යි විනාඩි 40ක්. ඒ හින්දා හොඳ ටයිම් ප්‍රෙෂර් එකක් ඇතුලේ කරගන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම A level විභාගේ හරි කාලෙටත් කලින් කරගෙන අඩුපාඩු ටික බලන්න වෙලාවක් ඉතුරු කරගන්නත් පුළුවන් වුණා. ඊට පස්සේ FTP papers ගැන කිව්වොත් A level paper එක වගේ ප්‍රශ්න 17ක් තියෙනවා. සර්ගේ ප්‍රශ්න ගැන කිව්වොත් paper එක තියෙන ඒවා වගේ නෙවෙයි ඊළඟ paper ඊටත් වඩා වෙනස් ඒවා වගේක් තමයි එන්නේ. ඒ හින්දා A level paper මොන වගේ ක්‍රියේටිව් ප්‍රශ්නයක් ආව කිසිම ප්‍රෙෂර් එකක් නැතුව ඒ වලට මුහුණ දෙන්න අපිට පුළුවන් කරනවා සර්. මමත් ඕගොල්ලන්ට කියන්නේ සර්ගේ වෙබ් ක්ලාස් එකටයි සර්ගේ තියරි ක්ලාස් එකට අනිවාර්යයෙන්ම ජොයින් වෙන්න. ඉංග්‍රීසි මීඩියම් මැත්ස් හොඳටම කරගන්න.